හොඳයි ලස්සන සුබම සුබ දවසක්. ඉතාමත් ආශිර්වාද වලින් පිරි දවසක්. ස්වාමීන් වහන්සේගේ වචනේ අපි බලමු. අපි ආශිර්වාදලත් මිනිස්සුන් හැටියට දෙවියන් වහන්සේගේ ජනතාව හැටියට උන්වහන්සේගේ වචනෙන් උන්වහන්සේ අපිට කතා කරන උන්වහන්සේගේ හඬ ඉන්නේ උන්වහන්සේගේ වචනේ. ඉතින් අපි යාච්ඡා කරමු ශුද්ධ දෙවි පියාණන් ස්වාමී යේසුස් වහන්සේගේ නාමයෙන් ඔබගේ වචනේ වහන්සේගේ අලංකාර වචනේ අපිට ආශිර්වාදයෙන් අපිට ජීවනයෙන් අපිව නිවැරදි කරන අපේ පාප වලින් අපිව ගලවන මුදවන අපිව ඔබගේ මහිමයට ඔසවන මේ වචනේ අද දවසේ අපිට කතා කරලා අපිව බලවත් කරලා අපිව ආලෝකයෙන් පුරවලා ආශිර්වාද කරන්න ස්වාමී. ශුද්ධාත්මයට බාර. ශුද්ධාත්මනේ ඔබයි මා තුලින් කතා කරන්නේ. මගේ බලයෙන් ශක්තියෙන් හැකියාවෙන් විශුද්ධාත්ම දෙවියන් වහන්සේ මං හිස්වල සම්පූර්ණයෙන් ඔබට බාර දෙනවා. යේසුස් වහන්සේගේ නාමයෙන්. දෙවනසගේ වචනේ ලියා තිබෙනවා මෙලෙස ගීතාවලිය 93:4 ස්වාමිනී ජලධාරාව නැගුණෝය ජලධාරාව ශබ්ද නැගුවෝ ජලධාරාව රැළ නගති මහත් ජලഘോഷාවන්ට මුහුදේ බලවත් රැළවලටත් වඩා උසස් ස්ථානයේ ස්වාමින් වහන්සේ බලවත්ය ඔබගේ ශික්ෂා ඊතා ස්ථීරය ස්වාමිනී සදාකල්ම ශුද්ධකම ඔබගේ ගෘහයට හොබනේ. මේකේ දෙවියන් වහන්සේ ජලය ගැන කතා කරනවා. ඔබ දන්නවා සමුද්‍ර ජල ධාරාවන් ගැන. මේ මුළු ලෝකෙම මේ වේලිබිමක් ලෝකේ ආරම්භ වෙනට පොතෙමින් මේ මුළු ලෝකේ ජලයෙන් වැසිලා තිබුණු බව උප්පත්ති පොතේ අපි දකිනවා. මොකද පටන් ගැනීමේදී දෙවියන් වහන්සේගේ ආත්මයන් වහන්සේ ජලමත්තේ හැසිරුණු බව උපත්ති පොතේ පළවෙනි පරිච්ඡේදයේ පළවෙනි පදේ ලියලා තිබෙනවා. ඉතින් ස්වාමින් වහන්සේගේ අන නිසා තමයි උන්වහන්සේට අවශ්‍ය වුණ වියලිබිම සාදා ගන්නට. මොකද උන්වහන්සේ මැවුම් කරුවාණන් වහන්සේ. ඉතින් මේකේ ලියලා තිනවා ජල ධාරාව ශබ්ද නැගුවා. ජල ධාරාව මහත් ලෙස නගුණා කියලා තියෙනවා. ජල ධාරාව රැළ නගිනවා. මොකද මේ ජලයේ තියෙන උන්වහන්සේගේ වචනේ නිසා තමයි මේ ජලය මෙලෙස සීමාවක් සහිතව පවතින. මොකද උප්පත්ති 1:9 දෙවි වචනේ ලියලා තිනවා දෙවියන් වහන්සේ අහසට යටින් තිබෙන ජලය එක් තැනකට රැස් වේවා වියලි බිම පෙනේවායි කීසක. ඒ කියන්නේ මුළු පොළොවම වසාගෙන තිබිච්ච ජලයට උන්වහන්සේ කතා කරලා කියනවා ඕගොල්ලන් එක තැනකට රැස් වෙලා වියලි බිම පෙන්වන්න කියලා. ඉතින් දෙවනසගේ වචනේ නිසා තමයි මේගොල්ලන් මේ එක තැනකට රැස් වෙලා ඉන්නේ. ඒ වගේම ගීතාවල 104:9 කියනවා ජලය ගලා නොයන පිණිසත් පොළොව වසාගන්ත නැවත හැරී නොයන පිණිසත් ඔබ සීමාවක් තැබූසේක කියනවා. ඒ කියන්නේ මුළු පොළොව තලයට මේ ජලය ගලා නොයන පිණිස සහ නැවත මුළු පොළොව වැසිලා තිබ්බ නිසානේ උන්වහන්සේ කිව්වේ නැවත අයින් වෙලා සීමාවකට යන්න කියලා. එතකොට උන්වහන්සේ කියන නැවත මේ පොළොව වසා ගන්නට හැරී නොයන පිණිස ඔබ සීමාවක් තැබුසේක කියලා. ඉතින් ඒ සීමාව තබන්නේ උන්වහන්සේගේ වචනෙන්. ඒකයි කියන්නේ ඔබගේ ශික්ෂා ඉස්සා ස්ථිරයි කියලා. මේ දාපු සීමාව පසු කරගෙන එන්න කොයි තරම් මේ සමුද්‍ර ජල ධාරාව වැඩි වුණත් ඒගොල්ලන්ට එන්න බෑ. අපි දන්නවා දෙවියන් වහන්සේ කවුද කියලා. දෙවියන් වහන්සේ යමකට කැමති වුණොත් උන්වහන්සේගේ වචනේ ඒ අහසෙත් ඉහළ අහසෙත් පහත පොළවේ මුහුදේ හැම ගැඹුරු තැනදී ඉෂ්ට කළසේක කියලා වචනේ කියලා තිනවා. ඉතින් මට අද දවසේ කතා කරන්න ඕනේ මෙලෙස මේ විශාල සාගර ජලයේ ගැඹුරට සීමා තබපු දෙවියන් වහන්සේ ඒක පොළවට එන්න බැරි වෙන පිණිස සීමාවල් තබති. දෙවියන් වහන්සේ කියනවා ගීතාවලිය 46:10 නිශ්චල වූ මා දෙවියන් වහන්සේ බව දැනගනිව්. ජාතීන් අතරේ උසස් වන්නෙමි පොළවේ උසස් වන්නෙමි. ඇයි මෙහෙම කියන්නේ? දෙවියන් වහන්සේ කවදාවත් වෙනස් නොවන දෙවියන් වහන්සේ. ඒ නිසා ඔබ සහ මා සිටින තත්වයෙන් එතුමාට අපි හඬගසන විට එතුමාට අපි හඬ නගන විට අපේ ප්‍රශ්න අර රැළ නගිනවා වගේ ඒ රැළ නගින විට අපට තත්ත්වයන් වෙනස් වෙන විට ඔබ සෙලවෙන්න එපා. සෙලවෙන්න එපා. මුහුදේ කොයිතරම් මේ සාගරයේ ජලයේ විශාල මහත් ඝනත්වයක් තිබ්බත්
අපි දෙවිදුන් කෙරේ වචනය කෙරේ මුළු සිතින් විශ්වාසයෙන් බලා සිටිමු. මොකද මුහුදේ රැළ පොළවට නොවන ලෙස සීමාවක් දැමූ අපේ ගෞරවනීය සර්ව බලධාරී මැවුම්කාර දෙවියන් වහන්සේ. එතුමා අබ්‍රහම්ගේ, ඊසාක්ගේ, යාකෝබ් සහ ඊශ්‍රායල්ගේ එකම දෙවියන් ස්වාමින් වහන්සේ මුළු විශ්වයේ මැවුම්කරුවන්න් වහන්සේ නිසා උන්වහන්සේ අපගේ පියාණන් වහන්සේ අපගේ මේ ප්‍රශ්නවලට එතුමා සීමාවක් දමා තිබුණා. මුහුදේ බලවත් රැළ තරම් මොකක්ද විශාල මේ පොළවේ මුහුදට වැඩිය විශාල දෙයක් තිබෙනවද පොළව තුල? අලිය සත්තුන්ගෙන් ගත්තොත් අලිය විශාලයි. නමුත් මේ පොළවේ සැබවින්ම මේ මුළු පොළොව වසා ගන්න පුළුවන් මහා මුහුදේ මේ සාගර ජලය එක්තැනකට සීමා කොට ඒ පොළවට එන්නට තහනම් කර සීමා දමා තිබෙන අපේ දෙවියන් වහන්සේ. උන්වහන්සේ මැවුම්කරුවන්න් වහන්සේ. මුහුද දෙස බලන්න, සාගරයේ දෙස බලන්න. එහි ජලය කොයි තරම් තෙරපෙනවද? ඒ තරම් ඝනත්වයේ වැඩි ഘോഷා කරනවද? ඒ ඝනත්වයට මේ පීඩණයට පොළොව වහගන්න තරම් ජල ධාරාවක් තිබෙන එළියට ආවොත්. නමුත් එන්න බෑ. ඒකයි තෙරපි තිබෙන්නේ. එන්න පුළුවන් නම් ඒගොල්ලන්ට එන්න වෙන දෙවියන් වහන්සේ අණ දුන්නොත් පමණයි. උන්වහන්සේ සීමාවල් දාලා තිබෙන උන්වහන්සේගේ වචනේ බල පරාක්‍රම. ඒ වගේම තමයි ඔබගේ මගේ ජීවිතේ මට මෙතනදී කියන්න ඕනේ. ඔබගේ සහ මගේ ජීවිතයේ සහෝදර ප්‍රේමවන්ත සහෝදර සහෝදරිය ඔබගේත් මගේ ජීවිතේ අපි මුහුණ දෙන පීඩාවල් අපි එදිනදා ජීවිතේ කෙටි කාලීන වෙන්න පුළුවන් දිගු කාලීන වෙන්න පුළුවන් අපි මුහුණ දෙන පීඩාවල් වේදනාවල් රෝග වෙන්න පුළුවන් ප්‍රශ්න වෙන්න පුළුවන් සතුරු කරදර වෙන්න පුළුවන් මේ සියල්ලට ඒක හිඟකමක් වෙන්න පුළුවන් ණයක් වෙන්න පුළුවන් මේ සියල්ලටම මුහුදේ රැළට සීමාවක් දමා තිබෙන අපගේ දෙවියන් වහන්සේ ඊවාටත් සීමාවල් දමා තිබෙනවා. ඒවා උන්වහන්සේ දන්නවා කොතනද අවසන් කරන්න ඕන කියලා. ඒවට ඔබව මාව පසු කරගෙන යන්න බැරි වෙන පිස උන්වහන්සේ සීමාවක් දමා තිබෙනවා. ඒ නිසා ඕනෑම ප්‍රශ්නයක් අපගේ දෙවි පියාණන් වහන්සේට ස්වාමීන් වහන්සේට බාර දී උන්වහන්සේ කියනවා නිශ්චල වන්න මගේ දරුවා. මගේ පුතා නිශ්චල වන්න. සැහැල්ලුවෙන් ඉන්න. මුළු සිතින් විශ්වාස කරන්න. අපි නිශ්චලව ඉන්න කියලා එතුමා කියන්නේ. නිශ්චලව ඉන්න පුළුවන් නිසා. උන්වහන්සේ අපිට බැරි දේවල් කරන්න කියන්නේ නැහැ. ඒ අපි නිශ්චලව ඉන්නට දෙවියන් වහන්සේ අපගේ ශාරීරික පියාණන් වහන්සේ බවත් අපි උන්වහන්සේගේ දරුවන් බවත් පුත්‍රයන් බවත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අපගේ ගැලුම් කරුවණන් වහන්සේ බවත් ශුද්ධාත්මයන් වහන්සේ අපේ ජීවනදායකයන් වහන්සේ බවත් අපිට දැනගන්නට පුළුවන් වෙනවා. අපි නිශ්චලව ඉන්නකොට උන්වහන්සේ කියලා තියෙන විදියට. ඒ නිසා මේ කිසිම ප්‍රශ්නයක් මුහුදේ රැළවලට මේ පොළවේ සීමාවල් දාලා දෙවනසෙව පසු කරගෙන ඉන්න බැරිව ඒවට සීමාවල් දාලා තිබෙන ਸਰව බලධාරී දෙවියන් වහන්සේ මම ඔබ මේ මොහොත හිතා ගන්න මුහුද කොයිතරම් බලවත්ද කියලා මේ පොළවට වක් කරොත් කඩාගෙන යනවා. ඉතින් ඒ දෙවියන් වහන්සේ අද දවසේ මම ඔබට ඉතාමත් ප්‍රීතියෙන් කියන කැමැති ඔබ ශක්තිමත් වෙන්න මොන බාධා කරදර පීඩාවක් ප්‍රශ්නාවක් කරදර සතුරු වදුරාවත් උන්වහන්සේ එකකටවත් ඔබව මාව පසු කරගෙන යන්න දෙන්නේ නැහැ. ඒවට සීමාවල් දාලා තින උන්වහන්සේ ඔබගේ පා ළඟට ඇවිල්ලා එව නතර වේ. ඒ නිසා දෙවි පියාණනි අපි ඔබට සියලු ගෞරවය මහිමය නමස්කාරය ප්‍රශංසා මේ වචනය තුල පුද කරනවා. මුළු සිතින් අපි විශ්වාස කරනවා අපගේ ජීවිතේ අපි මුහුණ දෙන මොන ප්‍රශ්න වේවා කරදර රෝග පීඩා හිඟකම් වේවා ණයකම වේවා සතුරු කරදර වේවා දුක් පීඩා වේවා මේ හැම දෙයකදී මුහුදේ රැළ දමනය කරන්නාක් මේ සියල්ල දමනය කරමින් මගේ පියාණනි ඔබ වහන්සේ අපිට උපකාර කර ආශිර්වාද කර සමාදානය දෙන පියාණනි අපගේ ජීවිතවලට නිශ්චලතාවේ උසස්සා සුද්ධ එම ස්වභාවයේ ඇති සුදාත්මයන් අපි සෑම කෙනෙකුටම මේක අවබෝධ කර ප්‍රඥාවද මේ දවස් එළිදරව්වද ලබා දෙන ලෙස අපගේ ආත්මීය අභ්‍යන්තර නිශ්චලතාවේ දෙවියන් වහන්සේ අපගේ නිශ්චලතාවය තුල රැඳෙන්නට දෙවියන් වහන්සේ අපගේ ස්වර්ගික පියාණන් වහන්සේ බව දැන ගැනීමට ඒක මතකයේ තබා සිතේ නිදානය කර ගැනීමට දුෂ්කර දේවලදී ජය ගැනීමට අපිව ශක්තිමත් කරන
ආත්මීය අධ්‍යාත්මික නිශ්චලතාවේ අවසාන මූලාශ්‍රය ලෙස ඒ තුල ජය ගන්නට අපිට ආශිර්වාද කළ මනෝ ශුද්ධාත්ම පියාණි අපි කෙනෙක් කෙනාතුර මේ ආශිර්වාදය දැන් නිදහස් කරන්න ස්වාමී. ඕරියක් කන්දූරිය ලබක් කන්දූරිය ලබක් කෂන්තූරියල ස්වාමීන් වහන්සේ යේසුස් වහන්සේගේ නාමයෙන් ආමෙන්.